බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් කියන්නේ. ඔව් අතන බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි ගත්තොත් මේ යුවතියක් මනමාලියක් වෙන දවසේදී එයාව ලස්සනට පිළිවෙලකට හැදව ගන්න පුරුදු පුහුණු වෙලා ඉන්න කෙනා. එතකොට එයා දැනගන්න ඕනේ අපේ ළඟට එන බ්‍රයිඩ්ගේ මොනවද තියෙන ස්වභාවිකව පිළිහිලා තියෙන ලක්ෂණ සහ අස්වාභාවිකව මොනවද පිළිහිලා තියෙන ලක්ෂණ කියන දේ හඳුනා ගන්න පුළුවන් හරි කලාත්මක ඇස් දෙකක් තියෙනවා. එතකොට මේ ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියන එක නෙමෙයි බ්‍රයිඩල් ඩ්‍රෙස් එකේ කාර්යය. ඒ ඉන්න කෙනා ඒ විදිහටම අපි හිතමුකෝ ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් කියලා. මේ ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් සුදු කරොත් මොන වගේ දෙයක්ද වෙන්නේ? එයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම අස්වාභාවිකයි. නමුත් ඒ කෙනා ෂයින් වෙනවා, ග්ලෝ වෙනවා කිව්වොත් අන්න එතන නියම ලස්සන තියෙනවා. ඉතින් ඒක නිසා මේ වර්ණ පිළිබඳ අවබෝධය, ඒ කෙනාගේ තියෙන ෆීචර්ස්, ඒ වගේම මේ අවබෝධය, ඒ වගේම තමයි ගැළපීම සහ ඒ දේවල් එකතු කරලා තමයි බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් නිර්මාණය වෙන්න ඕනේ. මේක නිකම්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ගත්තොත් දැන් මම අවුරුදු 26ක් මේ වෘත්තියේ ඉන්නවා. ඉතින් අවුරුදු 26කට කලින් අඳපු මනමාලි අඳවන මනමාලි මෙයා දෙන්නේ. එතකොට මම සමහර වෙලාවට අවුරුදු 26කට කලින් අඳපු මනමාලිගේ ඡායාරූපයයි අද 1-2 කම්පෙයාර් කරනකොට මට හිතෙනවා මම එදා මොනවද කරලා තියෙන්නේ කියලා. එතකොට මට හිතෙනවා මම අද කරපු එක කොච්චර ලස්සනද කියලා. හැබැයි තව අවුරුදු 5කින් ওই තත්ත්වය ආයෙත් වෙනස් වෙයි අද කරපු එකට. මම හිතනවා අන්න එතන තමයි අප්ඩේට් එක තියෙන්නේ. මේ වෘත්තීය බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් රැඳෙනවා නම් හැම වෙලාවෙම අපි අප්ඩේට් එක අවශ්‍යයි. අප්ඩේට් එක කියලා කියන්නේ ලැජ්ජාවක් නෙමෙයි. ගොඩක් වෙලාවට වෙන්නේ අප්ඩේට් වෙනවා කියලා කියන්නේ අපි නොදන්න දෙයක් අපි තව කෙනෙක් යටතේ ඉගෙන ගන්න ඕනේ. ඒ කෙනා සීනියර් කෙනෙක් වෙන්න පුළුවන්, ජූනියර් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් තමගේ සමකාලීනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපිට අර හීනමානයේ කියන තැන ඉඳලා ඉවල මම මොකටද යාගින් ඉගෙන ගන්නේ මට ඒ ටික අවශ්‍ය නැහැ කියලා ඉන්න තැනදී අපේ අප්ඩේට් එක වදින්නේ. එතකොට වෙන්නේ අපිට පිටපැත්තෙන් දුවන ජෙනරේෂන් එක ගොඩක් ඉස්සරහට යනවා අපි ඒක තැන රැඳෙනවා. ඒක නිසා මේ වෘත්තිය රැඳෙනවා නම් බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක්, ඒ වගේම තමයි හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක්, බියුටිෂියන් කෙනෙක් පොදුවේ හැම කෙනෙක්ම අප්ඩේට් වෙන්න ඕනේ. සරලම දේ තමයි එදා පාවිච්චි කරපු ෆෝන් එක නෙමෙයි අද අපි පාවිච්චි කරන්නේ. අපි ටච් ෆෝන් එකක් පාවිච්චි කරන ඉස්සර හරි බයයි. නේද? අපි අර නිකන් අංක ඔබන ෆෝන් එක පාවිච්චි කරේ. නමුත් අද වෙනකොට අපිට ටච් ෆෝන් එකකින් ඕනේ තරම් මුළු ලෝකයක් දිනන්න යන්න පුළුවන්. ඒ වගේ තමයි අප්ඩේට් එකත් එක්ක අපිට මුළු ලෝකයක් දිනන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ මොන වෘත්තියේ හිටියත් අපි අප්ඩේට් වෙන්න. එතකොට බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක්ට මොනවද කරන්න පුළුවන්? ඇත්තටම බ්‍රයිඩල් ඩ්‍රෙසර් කෙනෙක් කියලා ගත්තම මෙයා ගැන මේ බ්‍රයිඩල් ඩ්‍රෙසර්ට පුළුවන් වෙන්න ඕනේ ඕනම ශරීර මේ පිළිලා තියෙන වර්ණයකට මේකප් කරන්න. ඒ වගේම තමයි ඕනෙම කොණ්ඩයක හැඩයක් වෙනස් කරලා හෙයාර් ස්ටයිල් එකක් දාන්න. ඕනෙම ඇඳුමකින් එයාව ලස්සන කරන්න. අපි හිතමු ඉන්දියන්ද, කැන්ඩියන්ද, වෙස්ටර්න්ද මේ ඕනෙම කෙනෙක්. දැන් උදාහරණයක් විදිහට මගේ ළඟට කෙනෙක් කියනවා එයාට වෙස්ටර්න් එක අඳින්න ඕනේ කියලා. නමුත් අපි හිතනවා එයාට ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් අපිට ඒ කෙනාට ගැලපෙන විදිහට මේක වෙනස් කරන්න පුළුවන් නම් ඇඟේ හැඩයට වර්ණ වලින්, දාන ජුවලරි වලින්, මොකේකේ හැඩේ, මේකප් වලින් වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒ අධ්‍යාපනය හරහා ගියාට පස්සේ අපිට ඕනම දෙයක් ඕනම තැනකදී වෙනස් කරන්න පුළුවන්. මොකද ඒ කෙනාගේ කැමැත්තත් එක්ක. මොකද හැම වෙලාවෙම බ්‍රයිඩල් ඩ්‍රෙසර් කියලා කියන්නේ මම අර හැමදාම කියනා වගේ ක්ලයන්ට්ගේ කැමැත්ත 150කුත් බ්‍රයිඩල් ඩ්‍රෙසර්ගේ ගැළපීම 150කුත් එකතු වෙන තැන තමයි ලස්සන නිර්මාණ බිහි වෙන්නේ.